ඔයාලව සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ hospital එකෙන් hospital එකට බඩු list වෙනස්ද කියන එක ගැන. මොකද මේක ගොඩාක්ම ප්‍රශ්නයක් කරගන්නේ පළවෙනි බබා හම්බෙන්න ඉන්න අම්මලා. මේ එයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා බඩු ලිස්ට් එක හොයාගන්න බැරි වෙන එක. ඊට අමතරව බෑග් එක කොහොමද හදාගන්නේ? ඒ වගේම තමයි මම යන්නේ මේ හොස්පිටල් එකට නම් ඒ හොස්පිටල් එකේ ලිස්ට් එක කොහෙන්ද හොයාගන්නේ? ඔයගේ ගොඩාක් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඔයා මොන හොස්පිටල් එකට ගියත් ගන්න තියෙන්නේ එකම බඩු ටිකක් විතරයි. ඒ වගේම තමයි හදාගන්න තියෙන්නේ එකම විදිහකට. ඉතින් අපි බලමුකෝ මුලින්ම බබාට ඕන දේවල් මොනවද කියලා. නැපි, ගවුම්, බබා උදන්න පැන රෙදි, මේස් ජෝඩුවක්, තොප්පියක්, පිකිනි කට්ටක්, net එක, කොට් ෂීට් එක, පැනල් ඇඳුම. මෙන්න මේ ටික තමයි බබාට ගන්න තියෙන්නේ. ඊළඟට අම්මට ඕන දේවල් බලමුකෝ. බෙඩ් ජැකට්, චීත්ත, පෑඩ් පැකට්, වස්ති බෝතලයක්, බ්ලේඩ් එකක්, ඉන්ට බඳින රෙදිපටි, පොලිතින් උර, රබර් සිරප්පු ජෝඩුවක්. මේ දේවල් ටික තමයි අම්මට ඕනේ. ඊට අමතරව අපි දැන් කොහේ හරි ගමනක් යන්නේ. ගෙදරින් පිට දවස් දෙක තුනක කොහේ හරි ට්‍රිප් එකක් යනකොට උනත් අපි අරන් යන දේවල් ටිකක් තියෙනනේ මොනවද? ටවල් එකක්, ඊළඟට පනාවක්, කොණ්ඩේ බඳින්න පටි, එහෙම නැත්නම් බූල් දෙකක්, කොට්ටයක්, බෙඩ් ෂීට් දෙකක්, දත් බෙහෙත්, දත් බුරුසුවක්, සබන් කැටයක්, කෝප්පයක්, පිඟානක්, උණු වතුර බෝතලයක්. මේ දේවල් නම් ඉතින් අපි කොහොමත් ට්‍රිප් එකක් යනකොට උනත් අරන් යනවනේ. මේ දේවල් ටික ඔයාලට වෙනම ලෑස්ති කරගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට හදාගන්න තියෙන්නේ. ඔයා මොන හොස්පිටල් එකට ගියත් මේ දේවල් ටික තමයි ඔයාලට ලෑස්ති කරගන්න තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් bell icon subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම